හොංගම රන්න වාඩිගල ප්‍රදේශයේ නිවසක් තුළදී තියුණු ආයුධවලින් පහරදී යුවලක් ඝාතනය කර තිබේ. පොලිසියට ලද තොරතුරක් මත අද දින සිදු කළ විමර්ශනයකදී මෙම ද්විත්ව ඝාතනය පිළිබඳ කරුණු අනාවරණය කරගෙන ඇත. මෙලෙස ඝාතනයට ලක් වී ඇත්තේ 28 හැවිරිදි තරුණයෙකු සහ ඔහුගේ අනියම් බිරිඳ බවට මූලික පරීක්ෂණවලදී හඳුනාගෙන තිබේ. ඔවුන් රන්න සහ තිස්සමහාරාම ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි. මෙම යුවල බන්ධනාගාරගතව සිටින තම මිතුරෙකුට අයත් නිවසක තාවකාලිකව නවාතැන්ගෙන සිටියදී මෙම අපරාධයට මුහුණ පා ඇත. අද අලුයම 12:30ට පමණ මුහුණ ආවරණය කරගත් 5 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නිවසට කඩා වැදී මෙම යුවලට තියුණු ආයුධවලින් පහර දී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ඝාතනයට ලක් වූ බෝපසින්දු යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයා මීට පෙර මනුෂ්‍ය ඝාතන කිහිපයකට සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැඩදිවලට චෝදනා ලැබුවෙකු බවටද තොරතුරු වාර්තා වේ. පසුගිය වසරේදී රන්න ප්‍රදේශයේ බෝට්ටු ක්‍රියා කරවන්නෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකටද මොහු සැකකරුවෙකු ලෙස නම් කර තිබූ බව පොලිසිය පවසයි. ඝාතනයට හේතුව මෙතෙක් නිශ්චිතවම අනාවරණය වී නොමැති අතර මලසිරුරු පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද දිනේදී සිදු කිරීමට නියමිතව තිබුණි. හුංගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.